ආයිබෝවන්. අද මම අරගෙන ආවේ කැලෑවේ ගැඹුරුම තැනක හැංගිලා තිබුණු හරිම ලස්සන කතාවක්. මේක ලොකු සිංහෙකුයි පුංචි මියෙකුයි ගැන කතාවක්. ඒ වගේම කරුණාවන්තකම කොච්චර වටිනවද කියලාත් අපිට කියලා දෙන කතාවක්. ඉතින් කවදා හරි හිතලා තියෙනවද පුංචි යාළුවෙකුට ලෝකෙම ලොකුම වීරයා වෙන්න පුළුවන් වෙයිද කියලා? අපි මේ කතාව අහලම බලමු නේද? හොඳයි එහෙනම්. අපි යමු අපේ කතාව පටන් ගන්න තැනට. ඒ කියන්නේ ගැඹුරු කොළපාට කැලෑවක් මැදට. දැන් S2 පියාගෙන පොඩ්ඩක් හිතන්නකෝ මේ කැලෑව කොයි වගේද කියලා. අහසටම උසට ගියපු ලොකු ගස්. ඒවායේ කඳ රළු දුඹුරු පාට පොත්තකින් වැහිලා බිම බැලුවොත් හරියටම කොළපාට පාසි වලින් වියපු සිනිදු පළසක් කෙළුවා වගේ. ගස් අතු අතරින් රිංගලා එන ඉරේලිය බිම පුරා ලස්සන මල් මවනවා. ඔන්න ඔය වගේ ලස්සන කැලෑවක තමයි අපි කතාවේ ප්‍රධාන චරිත දෙක ජීවත් වුනේ. හරිම වෙනස් දෙන්නෙක්. මෙන්න එක පෙට්ටකින් ඉන්නෝ කැලෑවේ රජතුමා බලවත් සිංහයා. එයාගේ ගර්ජනාව ඇහුනම මුළු කැලෑවම නිශ්ශබ්ද වෙනවා. රත්තරන් පාටට දිලිසෙන සිනිඳු ලෝම. අනිත් පැත්තෙන් ඉන්නේ කවුද? අර බලන්න පුංචි මීයෙක්. එයාගේ සද්ද යන්තම් ඇහෙන චීක් ගෑමක් විතරයි. පුංචි වේගවත් කකුල් වලින් එහෙට මෙහෙට දුවනවා. බලන්නකෝ දෙන්නගේ වෙනස. හොඳයි. ඔහොම ඉන්නකොට දවසක් මේ දෙන්න කවුරුත් නොහිතපු විදිහට මුණ ගැහෙනවා. අපි බලමු එදා මොකද වුනේ කියලා. ඔන්න එක දවසක් දවල් කාලේ අපේ සිංහ රජතුමා ලොකු ගහක් යට හොඳටම නිදි. යා හීනක් දකින්නෝ ඇති. අන්න ඒ වෙලාවේ තමයි අපේ පුංචි මීයා සෙල්ලම් කර කිසි දෙයක් දන්නේ නැතුව දුවගෙන ඇවිත් නින්දේ හිටපු සිංහයාගේ ඇඟ උඩින්ම පැන්නා. ගැස්සිලා හැරෙන සිංහයාට ආවෙනම් මාරම තරහක්. එකපාරටම එයාගේ ලොකු අල්ලෙන් පුංචි මීයව අල්ලගත්තා. දැන් ඉතින් මීයට හොඳටම බයයි. වෙව්ල පුංචි මීයා මෙහෙම කෑ ගැහුවා. අනේ රජතුමනි මට සමා වෙන්න කරුණා කරලා මට යන්න දෙන්න මම පොරොන්දු වෙනවා. කවදා හරි දවසක මම මේ උදව්වට ප්‍රතිඋපකාරයක් අනිවාර්යෙන්ම කරනවා කියලා. මේක ඇහුනම සිංහ රජාට ආවේ හයියෙන් හිනාවක්. මේ චූටි මීයෙක්ද මට උදව් කරන්න කියලා. එයා හිතුවා. ඒත් එයා අර වෙවල බය ගැහෙන පුංචි මීයා දිහා බැලුවම එයාගේ හිත ටිකක් උණු වුණා. හරි පව් කියලා හිතිලා එයා කරුණාවන්ත වෙන්න තීරණය කළා. එයා තමන්ගේ ලොකු අත ඇරලා පුංචි මීයව නිදහස් කළා. යන්න කිව්වා. ඉතින් දවස් ටිකක් ගෙවිලා ගියා. ඊට පස්සේ කවුරුත් හීනකින්වත් හිතපු නැති දෙයක් සිද්ධ වුණා. දවසක් කැලේ අවිදගෙන යනකොට අපේ සිංහ රජතුමාව දඩයක්කාරයෝ අටවල තිබුණු ලොකු උගුලක අහු වුණා. රළු ඝන ලණු වලින් හදපු දැලක්. එයා දඟලන තරමට දැල තවත් හිර වුණා. කවුරුත් නැද්දෝ කියලා එයා ගර්ජනා කළත් ඒකෙන් බේරෙන්න නම් බැරි වුණා. එයාගේ බය පිරුණු කෑගැසීම මුළු කැලෑව පුරාම දෝංකාර දුන්නා. අනේ බලන්නකෝ මුළු කැලෑවෙම රජතුමා අද අසරණ වෙලා. දැන් කවුද එවිත් එයාට උදව් කරන්නේ? හිතාගන්නවත් පුළුවන්ද? ඔන්න එතකොට තමයි කවුරුත් බලාපොරොත්තු නොවු කෙනෙක්. අපේ කතාවේ ඇත්තම වීරයා එළියට එන්නේ. සිංහයාගේ දුක්බර ගර්ජනාව ඇහුණ ගමන් අපේ පුංචි මීයාට එදා දුන්නු පොරොන්දුව මතක් වුණා. වෙන කිසි දෙයක් හිතුවේනේ එයා සද්දේන්න පැත්තට වේගෙන් දිව්වා. අන්න රජතුමා දැල්ක හිර වෙලා. මීයා එක තත්පරයක්වත් පරක්කු වෙන්නේ නැහැ. එයා කෙලින්ම ගිහින් තමන්ගේ තියුණු පුංචි දත් වලින් පළවෙනි ලණුව කපන්න ගත්තා. කිට්ස්. ඊට පස්සේ දෙවෙනි එක. කිට්ස්. ඊළඟ එක. එකින් එක මීයා මහන්සි නොබලා ලණු කෙපුවා. අන්තිමේදී අන්තිම ලණුවත් ට්‍රක් ගාලා කැපිලා ගියා. සිංහ රජතුමා නිදහස්. මේ වෙච්ච දේ සිංහයාට හිතාගන්නවත් බැරි වුණා. එයාගේ හිතේ තිබුණු බය ටිකෙන් ටික පුදුමයකට හැරුණා. මේ පුංචි සතාද මාව බේරගන්නේ කියලා. අන්තිම ලණුවත් කැපිලා යනකොට ඒ පුදුමය වෙනුවට ආවේ ලොකු ස්තුතිවන්ත හැඟීමක් සහ සහනයක්. Taman එදා ජීවිත දානී දීපු පුංචි මීයා අද තමන්ගේ ජීවිතේ බේරලා. ඉතින් මේ සිද්ධියෙන් සිංහයා විතරක් නෙමෙයි අපි හැමෝමත් කවදාවත් අමතක නොවන පාඩමක් ඉගෙන ගන්නවා. සිංහයා නිදහස් වුණාට පස්සේ අපේ පුංචි මීයා හරිම ආඩම්බරයෙන් ඒත් හරිම නිහතමානීව මෙහෙම ඇහුවා. රජතුමනි මම එදා කිව්ව දේ හරි නේද? බලන්න පුංචිම යාළුවෙකුට වුණත් ලොකු යාළුවෙක් වෙන්න පුළුවන්. ඔව් ඒක තමයි මේ කතාවෙන් අපි ඉගෙන ගන්න ලොකුම දේ. අපි කරන පුංචි කරුණාවන්ත දෙයක් වුණත් කවදා හරි දවසක ඒකෙන් ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. කරුණාව කවදාවත් අපතේ යන්නේ නැහැ. සිංහ රජතුමා එදා හොඬටම තේරුම් ගත්තා. කෙනෙක්ගේ ලොකු පොඩිකම නෙවෙයි වැදගත්. හැමෝම වටිනවා. හැමෝම වැදගත් කියලා. ඒ වගේම හැමෝටම ගරු කරන්නත් ඕන කියලා.
හොඳයි කතාව නම් හරිම ලස්සනයි නේද? දැන් අපිත් මේ ගැන පොඩ්ඩක් හිතලා බලමු. දැන් පොඩි ප්‍රශ්නයක්. හිතලා බලන්නකෝ අපේ යාළුවෙකුට උදව් කරන්න පුළුවන් පුංචි දේවල් මොනවද? සමහර විට යාළුවාගේ පැන්සල නැති වුණාම එකක් දෙන එක වෙන්න පුළුවන්. නැත්තම් තමන්ගේ සෙල්ලම් බඩුවක් බෙදා ගන්න එක. එහෙමත් නැත්තම් දුකින් ඉන්න යාළුවෙක් එක ටිකක් කතා කරලා හිත හදන එක නේද? තව දෙයක්. ඇයි අපි හැමෝටම ඒ කෙනා ලොකු වුණත් පොඩි වුණත් කරුණාවෙන් සහ ගෞරවයෙන් සලකන්න ඕන වෙන්නේ? මොකක්ද ඒකට හේතුව? හොඳයි. අපි හැමෝම එකතු වෙලා මේ පුංචි කවිය කියමුද? රෙඩි? 1 2 3. හමු වෙන හැමෝටම කරුණාවන්ත වෙන්න. කැලෑවේ හිටියත් පාරේ හිටියත් උදව් කරන අතක් සතුටු හදවතක් ඒ තමයි හොඳම පටන් ගන්නම. හොඳයි. ඉතින් මේ ලස්සන කතාව අහලා ඉවර වෙලා දැන් හිතන්න හොඳ යාළුවෙක් විදිහක අදම කරන්න පුළුවන් එකම එක කරුණාවන්ත දෙයක් මොකක්ද කියලා. මතක තියාගන්න ඒ පුංචි දේ වුණත් කාගේ හරි මුළු දවසම ලස්සන කරන්න නැති.